මොහන්දිරම් රෝහලේ සහ පෞද්ගලික සමාගමේ සභාපති පාරම්පරික වෛද්‍ය රංජන් මොහන්දිරම් මැතිතුමනි ගෞරවනීය සම්ප්‍රාප්තිය සනිටුහන් වන මොහොතයි මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඉරියෙන් පැණි ඉදිරි සමයේ යන්නට සියරට නිවසට ප්‍රවිෂ්ඨ වන්නට ගෞරවනීය ඇරෙනුමයි සාමාන්‍ය වෙලා හැම දෙයක්ම අලුත් වෙනවා කියලා කියන්නේ හැමෝගෙම බලාපොරොත්තු තමන්ගේ ගෙදර තමන්ගේ ආයතනය විකසිතු අපි දන්න විදිහට කිරි උතුරවන්නේ මොකක්ද කියන එක අපි චුට්ටක් බලමු. සාමාන්‍යයෙන් අපි ඕනම සුබ මුහුර්තයකට සුබ වැඩකදී අපි කිරි උතුරවන එක කරනවා. ඒ වුණාට අපි මේක අර්ථයෙන් සහිතව කරනවා කියන එක පොඩ්ඩක් අපි බලමු. කිරි උතුරවන එක අපිට පරම්පරාවෙන් අපේ මුතුන් පිටන්ගේ ලැබිච්ච දෙයක්. පැවතගෙන එන සිරිතක්. තරංගු මේකට පාවිච්චි කරේ ඇත්තටම එළකිරි. එළකිරි පාවිච්චි කරේ මිනිස්සු හිතුවා එළකිරි උතුරවනකොට එන ඒ සුවඳ වාතාවරණයට මුසු වෙලා ඒ සුවඳ දෙවි වාග්‍රහණය කරනවා කියලා. ඒකෙන් අපිට සෙතක් වෙනවා කියන එක මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබුණා. ඒ නිසා මේ මිනිස්සු අර්ථයක් සහිතව එළකිරි පාවිච්චි කරා. නමුත් කාලයක් යනකොට ගමේ ඉන්න මිනිස්සු නගරයට යනවත් එක්කම අපිට එළකිරි හොයා ගැනීම චුට්ටක් අසීරු වුණා. ඒ නිසා මිනිස්සු ඒකට විකල්පයක් විදිහට පොල් කිරි පාවිච්චි කරා. පොල් කිරි වල ප්‍රශ්නයක් නෙවෙයි ඒවට කරන්නන්ගේ විශ්වාසය අරක තමයි. ඒ වුණාට අපි දැන් පුරුද්දක් විදිහට පොල් කිරි හොයල කිරි උතුරවනවා. එතකොට අපේ බලාපොරොත්තුව තමයි කිරි ඉතිරවීමෙන් අපිට සිද්ධ වෙන්නේ සෞභාග්‍ය උදා වෙනවා. අසිදු මම හිතනවා හොඳ උත්තරයක් ලැබුණා කියලා. අපේ තරුණ පරම්පරාව ඇත්තටම මේ චාරිත්‍ර කාර්යත්‍ර ඉෂ්ට සිද්ධ කරාට දන්නේ මොකක්ද මේකේ තියෙන අර්ථය කියලා. මේ කර්තව්‍යයේ මේ අපි කරන මේ ලස්සන වැඩසටහනේ අපිට තියෙන උවමනාව තමයි මේ හැමදේම අපි ළඟ ඉන්න තරුණයන්ට ලස්සනට බෙදා දෙන්නේ. මේක අපි චාරිත්‍රාක් විදිහට ඉඳලා සිදු කරන්නේ. ඒකෙන් ඇයි අපිට මොකක්ද වෙන්නේ මොනවද වෙන්නේ කියන එක කිසිම දෙයක් අර්ථයක් ගන්න නැතුව අපි කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපේ සෞභාග්‍යවත් මොහොත අපිට ඉක්මනට ළඟා වෙන්න කියලා සියරට නිවසට කිරිදෙන්න ඕනේ. මොකද මේ කරන කැපකිරීමට මේ කරන රාජකාරී මේ හැම දෙයකම අපිට කිරිදෙන්න ඕන. මම හිතනවා මේ විලාසෙ මම කැමතිකම කතා කරන්න ඕනේ. சித்திரை புத்தாண்டு என்பது இனபத மன பேதமின்றி தமிழவர்களும் சிங்களவர்களும் கொண்டாடும் ஏப்ரல் மாதத்தில் கொண்டாடப்படும் இந்த சித்திரை புத்தாண்டானது சந்தோஷத்துடன் நமது சீரட்டா ஹெர்பல்ஸில் கொண்டாடப்படுகிறது. எனது இதயபூர்வமான வாழ்த்துக்களுடன் இதே நடைபெற என்னுடைய வாழ்த்துக்கள். අපි සියලුම දෙනා ආසාවෙන් උද්‍යෝගයෙන් බලා සිටිනේ මොහොත උදා වෙනවා. සෞභාග්‍යමත් මොහොත සියරට නිවසට කිරි ඉදිරෙන ඒ සෞභාග්‍යමත් මොහොත උදා වෙමින් පවතිනවා. සියලුම දේව දේවතාවන්ගේ ආශිර්වාදය සියරට නිවසට ලැබිය යුතුමයි. සියලුම දේව දේවතාවුන් අපි දිහා බලාගෙන අපේ කිරි ඉදිරෙනවා. සියරට නිවසට කිරි ඉදිරෙනවා. මේ මොහොතයි අපි බලා සිටියේ. සියලුම දෙනාම තම හදවතින් ප්‍රාර්ථනා කරන්න සියරට නිවසට කිරි ඉදිරෙන්නම ඕනේ. අපේ ආයතනයේ වැඩ කරන වැඩිමහල්ම සේවක අධිපති අපේ ගෙදර අම්මයි තාත්තයි මෙයාලා තමයි අපේ වක්කම. අපි යගේ කිරීම ලබා දීලා තියෙන අද දවසේ
හැමෝම සමාගමේ ගරු අධ්‍යක්ෂකතුමනි කුමාරී දිසානායක මැතිණියනි ගෞරවයෙන් පිළිගන්නවා සිය රට නිවසට ආරාධනා කරන්නම් පැමිණෙන ලෙසට සිය රට නිවසට සංග්‍රහ කරලා හරි ආදරයෙන් පිළිගන්නවා හැමෝම හරි ආදරයෙන් පිළිගන්න මේ අපේම නෑයෝ අපිව බලන්න ඇවිල්ලා තියෙන්නේ කඳුමඩු බැඳගෙන සුත්තක් නවත්තගෙන අහන්න ඕනේ කාව හරි වචනයක් කතා කරමු වචන නෑ ඒ තරම් ලස්සනයි මට හිතෙන්නේ මම දන්නේ මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන අත්දැකීමක් මේ. Thank you so much. ඒ වගේම හැමෝටම සුබම සුබ නිරෝගී සම්පන්නිය ලැබෙන සුබම සුබ නව වසරක් අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. Thank you invite කරාට. අපගේ ආරාධනය පිළි අරගෙන ඔයාලා මෙහි පැමිණුණු එකම ඇත්තටම ලොකු සතුටක්. අම්මා හැංගුණාද ගෙදෙට්ට මිනිස්සු ආපුවාර අපේ ගෙදෙට්ට ලොකු නෑදා පිරිසක් ඇවිල්ලා ඉන්නවා හරි සතුටුයි අපේම නෑදෑයෝ ඇවිල්ලා ඉන්නවා දැක්කම ඉතින් ආපු ගමම අපි ආරාධනා කරමු සිංහලයේ අපේ කෙලයන්ගේ පුරුද්ද ලාංකිකයන්ගේ පුරුද්ද ගෙදෙට්ට ආපු කෙනෙක්ට මුලින්ම මොකද බඩකට දෙන්න සලකන්න ඕනේ ඉතින් ඔයාලා වෙනුවෙන් අම්මා ලෑස්ති කරලා තියෙනවා මේ හැමදේම මුලින්ම සංග්‍රහය පිළි අරගෙන සියරට සූර්ය මංගලයෙන් එකතු වෙන්න ඕනට ආරාධනා කරනවා මුලින්ම මම එහෙනම් සංග්‍රහය ලෑස්ති කරමු හැමෝටම සියලු දෙනාම ආදරයෙන් ඉල්ලනවා සංග්‍රහය භුක්ති විඳලා සියරට සූර්ය මංගලය සමග එකතු වෙන්න ලෙස
bulletin padunu sudah satu minit. පෝරෙක් පැමිණෙනවා අපේ සතුටේ සියලුම සූර්ය මංගලය සඳහා ඔබ දෙපිතා ගෞරවයෙන් මා පිළිගන්නවා සියලුට නිවසට පැමිණෙන ලෙසට අම්මේ දැන් ආපු අමුතුන්ට අපි සංග්‍රහ කරමු අලුත් අවුරුද්දේ ඕනම ගෙදරකට ගියාම ආහාර පුරා කියලා වැඩකට තියෙන සංග්‍රහයක් තමයි ලැබෙන්නේ ලාංකිකයන් වෙච්ච අපි අමුතුන්ට සංග්‍රහ කිරීම ප්‍රථම කොට සැලකෙනවා ඒ නිසා අම්මේ තාත්තේ අපේ ගෙදරට ආපු අමුතුන්ට අපි සැලකමු සංග්‍රහ කරමු Ya,
තුන් රුක්ෂ. කාලේ වෙනවා. නෑ කටේ තියන් ගියා. මේ සංවිධායක මණ්ඩලය කියන ඉස්ලාම් ගෲප් එකකගේ බඩිස් එකේ පොඩි කෑල්ලක් විතර ඉතුරු වෙලා තියෙනවා කියලා. තව ටිකයි අංකල්. තව ටිකයි. වම දකුණ කියන එක එතකොට හොයාගන්න. වම දකුණ විතරයි. මං කියව පොඩ්ඩක් කරකල ගන්නනේ. ඕක සපෝට් කරන්න බෑ ඉස්සරහට. මිස්තිය වගේ. හරි. ඕ මෙන්න මේ අවස්ථාවේදී පළමු තරගකාරී සුනයි. සැඟලුමක අමුතා මේ හරි ඉන්නවා. එයා මේ පැත්තමයි බලන් ඉන්නේ. රතු පාට පැහැදී ප්‍රශ්නයක් තමයි නෑ. ඇදී හසු. උඩ වැඩි කියන්න පා දැම්ම. ඊට වැඩි විස්තර ටික අපි පස්සේ කියමු. ඔන්න සැඟලුම පුතා ඉන්නේ අපි අසලමයිලු. කොහේ යන්නේ වැඩගෙන ඉන්නේ. ඉන්න දැන් අවස්ථාව es bandaku kenapa yang buat? Motor ini. වන්දික අයියා නැමෙන්නත් බෑ. Hadi Nandika.
අපේ සියරට පවුලේ දෙවන්දයා රාජිත සෝරි රජිත අපේ කොල්ල ඔක්කොම සහභාගී වෙන්න ඕනේ मूवमेंट गाना कट्टी ඒක තමයි මේ සතුට මේ අත්දැකීම ලැබෙන්නේ අපිට හැමෝම හිර වෙලා ඉන්නේ රස්සාව ඇතුලේ. ඉතින් මේ සතුට ඔයාලට දෙන්න පුළුවන් වෙච්ච එක අපිට හරි සතුටුයි. जोड़ जोड़ हिना වෙන්න බෑ මිස් जोड़ जोड़ දෙන්න තරක තව තියෙන ඒ නිසා තනියේ හිනා වෙමු චම්පි අපි හිනා වෙමු චම්පි අයියෝ මිස් දැන් නම් මට පැලටකන් hina වෙන්න පුළුවන් මේ මිස්. අයියෝ
සහභාගීත්වය තමයි වටිනම. හොඳටම hina වුණා මේ හැමෝම hina වෙනවා. තව අනිත් අය සහභාගී වෙමු ඉතින්. අඬන්න. අපි අඬමු ડોක්ටර්.
ඔයාම කරනවා. අදිනවා රන්දික. එවෙලින් දැන් ආවේ. ජීවිතේ මොනවද දෙයක් කරනවා. මම මොනවද 10යි කියලා ඉක්මනට කියලා දැම්මා ඔක්කොම ටික. හරි රන්දික ඊළඟ තරඟ කරවට අපි අවස්ථාව දෙමු. ඔයාම කතා කරනවා නම් හොඳයි. මම හැමෝටම. රාජික ඉක්මනට වැඩ ගන්න බෑ. දවුරු කුමාරයා වෙන්න ඇවිල්ලා ඉන්නේ. කොල්ලෙක් උනා සංවේදී වෙන වෙලාවල් තියෙනවා අම්මා තාත්තා මතක් වුණාම ඊළඟ තරඟ කරු. මේ තමයි සියරටේ අවුරුදු කුමාරයෝ ඉස්සරහට එන්න. ඔයා ගැන හැඳින්වීමක් කරමුනේ. මගේ නම උදිත. මං ආවේ ලේවැල් ඉඳලා. ඉතින් ඉවරයි කතාව. ඊට පස්සේ යාළුවෝ ජීවිතේ අස්කවුව සොයායන් සමවල කටුගතුලයි නිරේ රකින් තෙන පුගවනක් යන්න මොයා ගැන මගේ නම ලහිත. මං ආවේ ලේවැල් ඉඳලා. ලේවැල් ආයතන ස්ටෝර්ස් වල ජීවිතේ පොඩ්ඩයි නටමු විනාඩි දෙකක් නටමු.
අත්පොළ සන්නාදයක් ලබා දෙන්න ඇය සියරට අවුරුදු කුමරිය. පොඩ්ඩක් ඉන්න ඕනේ ඉරේෂා. තව තෑගි තියෙනවා. සියරට සූර්ය මංගල්‍ය 2025 සියරට අවුරුදු කුමරා ප්‍රථම ස්ථානය රජිත. ත්‍යාග ලබා ගැනීම සඳහා රජිත ඉදිරියට එන්න. අත්පොළ සන්නාදයක් ලබා දෙන්න සියලු දෙනාම මේ සියරට අවුරුදු කුමරා සියරට අපේ කුමාරයා. බොහොම ස්තුතියි මෙතුණි. ස්ථානය නිශාන්ත. ඊළඟට පනාව මුට්ටි බිඳීමේ තරගය ප්‍රථම ස්ථානය සිදත් විශ්වජය. ඊළඟට ඉදිකටුවට නූල දැමීම කපල් එකක් තමයි මේකේ ප්‍රථම ස්ථානය උදිත ලහිරු. ඊළඟට හොඳම හිනාව සියරටේ හොඳම හිනාව තිබ්බේ ડોක්ටර් ගංගා. ඊළඟට හොඳම ඇඳීම හිනා වෙලා තියෙන්නේ ડોක්ටර් කෙනෙක්, අඳලා තියෙන්නේ ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් නිලු. ඊළඟට වනිස් කෑමේ තරගයේ ප්‍රථම ස්ථානය රුක්ෂපාලා. ස්තුතියි අධ්‍යක්ෂකතුමනි ඔබතුමාට. සභාපතිතුමනි ඉදිරියට පැමිණෙන්න ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා. ඊළඟට වතුර බැලුම් ඇල්ලීමේ තරගය ප්‍රථම ස්ථානය සිදත් සසිදු. ඊළඟට කබෑදීමේ තරගය ටීම් එක 6 දෙනෙක් හිටියා. ඥානරත්නම් ප්‍රමුඛ කණ්ඩායම තමයි කබෑදීමේ තරගයේ ප්‍රථම ස්ථානය. 6 දෙනාම ඉදිරියට එන්න. අත්පොළ සන්නාදයක් ලබා දෙන්න සියලුම දෙනාම. ඊළඟට බැලුන් ඩාන්ස් එක ඒත් කපල් එකක්
තිලිනි රන්දික ස්තුතියි මෙතුමනි. ප්‍රථම ස්ථානය මදුෂානි. ඊළඟට තොප්පි පාස් කිරීමේ තරගයේ ප්‍රථම ස්ථානය උපේක්ෂා. ස්තුතියි මෙතිනිනි. සිරට සූර්ය මංගලය 2025 අවසානයේ සනිටුහන් වන මොහොතේ තරග වැදිලා තරග වලින් ත්‍යාග ලබා ගත්ත අය කීප දෙනයි. නමුත් කවුරුත් හිස්සතින් යන්නේ නැහැ. සභාපතිතුමන් ඔයාලව හිස්සතින් යන්නේ නැහැ. මේ සියලු දෙනාටම ලෑස්ති කරලා තියෙන ත්‍යාගයන් හැමෝම පිළිවෙලකට පොලිමට එන්න ත්‍යාගය ලබා ගන්න. Omi, ළඟට මේ අපේ හොස්පිටල් එකේ නෑදෑයෝ ටික ලැබෙන තෑගි ටික ඉදිරිපසින් තියාගමු. කොබල්ස් එකේ ළමයි ටික ලන්ච් රූම් එකට යන්න ඔයාලගේ තෑගි අරන් ලන්ච් රූම් එකෙන් තියාගන්න. සියලු දෙනාම ඉදිරිපස මෙතනට රැස් වෙන්න. මෙතුදිනේ ආරාධනා කරනවා ඉදිරියට වචන කිහිපයක් කතා කරන ලෙසට.
හැමතෙම සුබම සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ලබන්නා වූ නව වසර හැමෝටම ප්‍රීතිමත් වසරක් වේවා. ලංකා වාසී සියලු දෙනාටත් ලෝක වාසී සියලු දෙනාටත් සුබම සුබ සූර්ය මංගල්‍යයක් වේවා කියලා. මේකේ කවුරු සේවකයෝ නෑ මේකේ ඉන්නේ ඔක්කොම වැඩ කරන අය. මම ඇතුළුව මේ ඉන්න 36ද 35ද ඔක්කොම වැඩ කරන අය ඉන්නේ. මේක සේවකයෝ නෑ කවුරු. මේක ඒ කට්ටියගේ ආයතනය. මමත් මේක වැඩ කරන වැඩට ආපු කෙනෙක්. ඒ නිසා අපේ මේ මගේ සියරට හර්බල්ස් ආයතනයේ සියලුම අයිතිකාරයින්ට මම සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියරට මන්දිර හොස්පිටල් එකේ රෝහලෙන් පැමිණි සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අපි බලමු සියරට මහන්දිරන් රෝහලට සියරට හර්බල්ස් ආයතනයට මේ දෙකේම ඉන්නේ ඇත්තටම හොඳ ගුණයහපත් තියෙන හොඳ මිනිස්සු. වැරදි තියෙන්න පුළුවන්. මේ චූටි චූටි වැරදි ටික හදාගෙන ලබන අවුරුද්ද බලන්න මේ කට්ටිය උඩහට ගෙන්න ගන්න. උඩහ අවුරුදු 20ක් තියෙනවා. එහෙම නැත්නම් වෙසක් එකට බත්ති ගීතේ හරි කමන්නේ උඩ හදලා මේ කට්ටියට එන්න කියලා. අභියෝගේ බාර ගන්නවා. ඈ? හරි. එහෙනම් අපි වෙසක් එකට බත්ති ගීත කියයි උඩ කට්ටිය. සියලු දෙනාටම ඇත්තටම බොහොම සන්තෝෂයි. ඇත්තටම මම විශේෂයෙන් ස්තුති කරන්න ඕනි. මේ සියරට හර්බල්ස් කුට්ටියක සමාගමේ මට නම් වශයෙන් කිව්වොත් ඒක අසාධාරණයි. සියලුම දෙනා එකා වගේ වැඩ කරා. මේ පුදුම කැපවීමකින් වැඩ කළා තමයි මේ ආයතනයේ මේ විදිහට මේ උත්සවයේ නිමාවටපත් කරන්න ලැබුණේ. උත්සවයේ මම හිතන්නේ යාමත් හදලා තියෙන දවල්ට සියලු දෙනාටම දිවා භෝජනේ ලබා ගන්න කියලා ඉල්ලීමෙන් සමස්ත ලෝකවාසී සියලු දෙනාට සාමීන් සපිරි හැමදාම කිරියෙන් පෙනීම ඉතිරිවා කියන්නේ නැතුව සතුට සමාදානයේ සහ නිරෝගීකම ලැබී සුබම සුබ සූර්ය මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි මැතිතුමනි. බොහොම ස්තුතියි. මම හිතන්නේ අලුත් අවුරුද්දට ලැබිච්ච පළවෙනි තෑග්ග. මට කවුරුත් තාම තෑග්ග දීලා නැහැ. ලැබිච්ච පළවෙනි තෑග්ග මම බොහොම සන්තෝෂයෙන් මම බාර ගන්නවා. බොහොම ස්තුතියි. ස්තුතියි මැතිතුමනි. අධ්‍යක්ෂතුමනි ඉදිරියට මොහොතක් පැමිණෙන්න. විජේසිංහ මහතා විසින් ත්‍යාගය ප්‍රදානය කරනු ලබයි. අධ්‍යක්ෂතුමනි මොහොතක් කතා කරමු අපි. මේ වගේ උත්සවයක් සංවිධානය කරලා තිබීම ගැන ඉතින් මම ස්තුතිවන්ත වෙනවා අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සහ ආරාධනාව පිළිගෙන පැමිණි රෝහලේ සේවකයෝ සියලු දෙනාට සුබ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයතන දෙකේම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ස්තුතියි මැතිතුමනි. ඊළඟට ස්තුති කරන්න ඕනේ මට හැමෝටම සියරට හර්බල්ස් පුද්ගලික සමාගමේ කළමනාකාරිණිය විදිහට අද සාර්ථක දවසක් විදිහට මම දකිනවා. අද දවස ඉතාමත් අති සාර්ථකයි. මම අවසානයේ වෙනකන් හරි ආසාවෙන් බලා හිටියා මේ දවස සාර්ථක ලෙස ඉවර කරගන්න. විශේෂයෙන්ම මගේ සේවක මණ්ඩලයට සහ අපි හැමෝටම හිස් අතින් ගෙදර යන්න වෙලා නැහැ. හිත පිරෙන්න පඩියක්, අත පිරෙන්න බඩු මල්ලක් අරගෙන ගෙදර යන්න අවස්ථාව ලබා දීලා තිනවා මැතිතුමනි ඔබතුමා. දෙහිවින්ම ස්තුතියි ඔබතුමාට අපි වෙනුවෙන් කරන කැපකිරීමට. මම මොහොතක් කතා කරන්නම් මගේ ළමයි ගැන. සියරට හර්බල්ස් මාසයක් වගේ කාලයක් ඉතාමත් කාර්යබහුලව කටයුතු කරගෙන ආපු කාලයක් තිබ්බා. ඉරිදාවක්වත් නිමාඩු නැතුව මේ ළමයි වැඩ කරලා තියෙනවා. ඒ ළමයිගේ කැපවීම අති විශිෂ්ටයි. මම මේ ගැන කතා නොකළොත් ඒක සෑහෙන අඩුපාඩුවක්. අපි දාන ඉවර කරලා ආවා. ඇත්තම කිව්වොත් මේ ළමයි හැමෝම උණ හැදිලා වගේ හිටියේ. කිසි කෙනෙක් මට අමාරුයි මිස් ගෙදර යන්න ඕනේ නිවාඩුවක් ඕනේ කියපු ළමෙක් හිටියේ නැහැ. බින්කෝම එක බීලා මෙතන වැඩ කරපු ළමයි හිටියා. ඇත්තටම එක්කෙනා ගානේ මම කියන්නේ මේ මගේ ළමයි ඔක්කොම පෝලිස් සෙන්ටර් එකේ ළමයි දෙන්න පවා හැමෝම එකා වගේ වැඩ කරා මේ අද දවස වෙනකම්.
ඇත්තටම රෑවල් වැඩ කරා, නයිට් කරලා පහුවදා පඩිය බලාපොරොත්තු වෙන රැඳිච්ච මිනිස්සු මෙතන හිටියේ නෑ. වැඩ කරන්න ඕනේ කියලා මෙතන රැඳිච්ච මිනිස්සු හිටියා. මම ඇත්තටම එයාලව අගය කරනවා. මට ඔයාලා දුන්න සහයෝගය අති විශිෂ්ටයි. ඒ නිසා තමයි අද දවසේ මේ තරම් ලස්සනට ඉවර කරගන්න පුළුවන් උනේ. ඔයාලට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම මැතිතුනි මේ අවස්ථාව අපිට දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි. සහයෝගය, සතුට, සාමය සහ මානසික නිදහස කියන දේ මිනිසුන්ට ඇත්තටම අත්‍යවශ්‍යයි. මම හිතනවා සියලුම දෙනාට ඒ දේ අද ලැබිලා තියෙනවා. මම දැක්ක හැමෝම සතුට වෙනවා. මම පැත්තක ඉඳලා ඒ සතුට දැක්කා. ඇත්තටම මට ලොකු සතුටක් තියෙනවා මේ කාර්යය මේ තරම් සාර්ථකව මට ඉවර කරගන්න පුළුවන් වෙච්ච එකට. මගේ කාර්ය මණ්ඩලය, මගේ ළමයි ටික මං හරි ආඩම්බරෙන් කියනවා අති විශිෂ්ටයි යාලා. එයාලගේ කැපවීම තමයි ඔයාලා මේ දකින්නේ. මං අදහස දුන්නා විතරයි මේ ක්‍රියාවට නැංගුවේ මේ ළමයි. මට බලන්න දෙයක් තිබ්බේ නැහැ, කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැමදේම මතක් කරලා මිස් මේක මෙහෙමයි කියන තැනට මගේ ළමයි දියුණුයි. මට ඒ ගැන මහත් ලොකු ආඩම්බරයක් තියෙනවා. ඇත්තටම එයාලා අපිට වටින සම්පතක්. ඔයාලට ගොඩක් ස්තුතියි මේ වැඩේ මේ විදිහටම ඉවර කරාට. ඇත්තටම මගේ ආරාධනය පිළි අරගෙන මෙහි පැමිණි ගෞරවනීය සභාපතිතුමනි ඔබතුමාටත්, අධ්‍යක්ෂකතුමනි ඔබතුමාටත්, මැතිණියනි ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම සියරට මුහන්දිරම් රෝහලේ කාර්ය මණ්ඩලය සහ සේවක මණ්ඩලය මගේ ඇරයුම පිළි අරගෙන අද දවසේ මෙහි සහභාගී වුණාට ඔබලාටත් බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ ඉතාමත් සාර්ථක දවසක්. මගේ ළමයි නිසා තමයි මේ දේ උනේ. මම බය නැතුව කියනවා මේ වගේ කොල්ලෝ ටිකක් මට කොහෙවත් නැහැ. ඒ වගේමයි මගේ කෙල්ලෝ ටික නටන්න කිව්වා දවස් දෙකකින් නැටුවා. නටපු ළමයි නෙවෙයි. ඒකයි මට තියෙන ආඩම්බරේ. කරන්න කියන්නේ මොකද්ද? ඒ දේ වෙලට කරලා දෙනවා. මට කිසිම අඩුපාඩුවක් නැහැ. ඇත්තටම මේ ළමයි සෑහෙන මහන්සි වෙලා ඉන්නේ. ඇඟවල ඇතුලේ උණ ඇති. ඒත් අද ලස්සනට දවසේ ඉනා වෙලා හැමදේම ඉවරයක් කරා. බොහොම ස්තුතියි සියලුම දෙනාට. සමාවෙන්න මිස් මම මැදින් කතාවට එනවා හසිලවත් වෙන්න. අවසරයි මැතිතුමනි, මැතිණියනි, අධ්‍යක්ෂකතුමනි, හැමෝගෙම අවසරයි. මේ ටික කියන්න ඕනි. මම මේ කතා කරන්නේ මං වෙනුවෙන් නෙවෙයි. සියරට අපේ හර්බස් පවුල වෙනුවෙන්. මිස් මං හිතනවා සතියක් පුරාවට අපි වෙච්ච මේ මහන්සිය ප්‍රතිඵල අපි දකිනවා. කෙනෙක්ට කියන්න පුළුවන් හිතේ කොනක පොඩි ආඩම්බරයක් තියෙනවා කියලා නෑ. මං හිතන්නේ මම මේ කියන කතාවට අපි හැමෝම එකඟ වෙනවා. ඒ කියන්නේ මගේ සියරට හර්බස් පවුල හැමෝම හිතේ ලොකු ආඩම්බරයක් තියෙනවා. සතියක් තුන මෙච්චර ලොකු වැඩක් කරපු එකට. ඒ එකම කියන පොඩි හරි අඩුපාඩුවක් පුළුවන් නම් ඒකට සමා වෙන්න. සහ අතිසාර්ථක සියරට සූර්ය මංගල්‍ය නිමාව අපි මේ විදිහට දකින්න සතුටින්. ඒත් එක්කම මේ වෙනකොට මම හිතන්නේ මම වෙන්න ඕනේ සියරට හර්බස් ආයතනයට ආපු අඩුම සේවා කාලයක් තුළ සේවය කරන එකම සේවිකාව. මට අයිඩිය සාමාන්‍ය සේවයෙන් අඩු 3 දෙනෙක් ඇති. ඔක්කොම ඉන්නේ මට කලින් රැකියාවට ආපු අය. ඒත් එක්කම කියන්න ඕනේ ඒ ආපු දා ඉඳන් මෙතෙක් කාලයක් අත පිරෙන්න වැටුපක් අරගෙන තමයි ගෙදර යන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වැටුපෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒකත් එක්කම මම හිතන්නේ දෙසැම්බර් 31 සහ ජනවාරි 1 වෙනිදාත් එක්ක ඊට පස්සේ අපි වැඩක් කරන්න මේ අවුරුදු උත්සවයේ නේදවිස්. ඒ ටික අපි ඔක්කොම එකවන්ව කරා. මම හිතන්නේ කිසි අඩුවක් නැහැ. ඒත් එක්කම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අද පිරෙන්න වැටුපක් කරන් ගියා වගේම ජනවාරි 1 වෙනිදා වගේම මේ ලබන නව වසරේ අපි අත පිරෙන්න බඩුමල්ලුත් එක්ක තමයි ගෙදරට තෑගිත් අරගෙන තමයි අපි යන්නේ. අම්ම හිතනවා ඒ වැටුප කිසිම අඩුවක් කාටවත් කියන්නේ නැහැ. හැමෝම අත පිරෙන්න හිත පිරෙන්න බඩුව අරගෙන තෑගි අරගෙන තමයි යන්නේ. ඉතින් මම ඒකට ස්තුතියි කියන්නේ නැහැ මෙතුමනි. ගොඩක් පිං අපිම මේ විදිහට බලා ගන්නවාට හොයලා බලනවාට මේ විදිහට අපිව තෑගි දීලා අපිව දිරිමත් කරනවාට මේ වගේ වැඩසටහන් වලට අපිට අවසර තියෙනවා. මේ විදිහට අවස්ථාව සලසලා දෙනවට කොහොමත් ස්තුතියි. ඒත් එක්ක මහසින්දු අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ තව එක්කෙනෙක් ඉන්නවා. කිව යුතුමයි. මෙතන නොකිය ඉන්න බෑ අපේ මිස්. මම අපේ මිස් කියන්නේ මිස් අපිට හැමතිස්සෙම කතා කරන්නේ අපේ ළමයි කියලා. දැන් කතා කරන්නේ මගේ ළමයි කියලා. අපේ ළමයි නෙවෙයි සමා වෙන්න මගේ ළමයි කියලා. මම ආව දවසේ ඉඳලා මම දන්න අනිත් අයටත් එහෙමයි කියලා. මම ආව දවසේ ඉඳලා මම හිතන්නේ මිස් අපිට කියන්නේ අපි කෝලින්ස් මමත් කෝලින්ස් එක වැඩ කරන්නේ. සාන්දුරටයි මට හැමතිස්සෙම කියන්නේ ඇත්ත කතා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්ත කතා කරන්න. වරදක් වුණත් බාර ගන්න. වෙලාවකට ඇස් වතු වෙනකම් බනිනවා. හැබැයි ඒක තප්පරෙන් ඇවිල්ලා
ඔහොම නෙවෙයි සඳරි වැඩේ වෙන්නේ. මෙහෙම නෙවෙයි තින්නේ වැඩේ වෙන්නේ. මේ විදිහට තමයි මේ වැරද්ද හදා ගන්න ඕනේ. මේ විදිහට අපිට පිටිපස්සෙන් ඉඳලා අපේ ලොකුම හයිය තමයි අපේ. ඒ වගේම තමයි අපේ නිෂ්පාදනාංශකයේ අපේ මගේ සහෝදරයන් මේ අයට ඒ හා සමානයි. සමහරක් වෙලාවට මිස් යක්ෂණියක් වගේ. මම හරිම වචන කිව්වද මන්ද? සමහරකට හිතා ගන්න බෑ බලන්නත් බෑ. පහුව දවුදේට වැඩේටත් හිතෙන්නේ නැති තරමට බනිනවා. හැබැයි ඒකට තප්පරය ඇවිල්ලා අපේ හිත හදලා ඒ වැරද්ද හදනවා. එලින් කතා කරන සහ ඇත්ත කතා කරන්න කියලා අපිට කියලා දෙන්න එකම කෙනා හරිම මම ආඩම්බරෙන් කතා කරනවා අපි මිස් ගැන. ඒකත් එක්කම අපේ සර් මොන හරි වැඩක් කරනවා සර්ගේ අවසරය අරගෙන ඉස්සලාම අපි වෙනුවෙන් දෙයක් කරන්න හිතනවා නම් ඒ අපේ මිස්ටර් ඊට පස්සේ සර් ගාවට ගිහිල්ලා අවසරය අරගෙන අපි ළඟට එනවා ළමයි මේ වගේ වැඩක් තියෙනවා කොල්ලනේ මේ වගේ වැඩක් තියෙනවා මම මේ සමා වෙන්න වැරදි වචනයක් කියනවා මම මේ අපේ මිස් කියන කතාව ටිකම තමයි කියන්නේ කොල්ලනේ වැඩක් තියෙනවා ලෑස්ති වෙන්න ඔයාලගේ අදහස් එක ඉදිරියට වැඩේ කරන්න ලස්සනට අපි වැඩේ කරමු ওই වචන ටිකත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ ඉතින් මිස් බොහොම ස්තුතියි අපි මේ විදිහට දිර ගන්නලා අපිට මේ දෙන සහයෝගයට මණ්ඩලයේ සහ සහෝදර සහෝදරයක කැලවෙන්නේ අපේ මැතිතුමාට ස්තුතිය පුද කරනවා අවුරුද්දට හිස් අතින් අරින්න නැතුව හැමෝගෙම හිත සන්තෝෂ කරන ඇරියට